ගයිස් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ කෙනෙක්ට අඩුම මිලකට ගන්න පුළුවන් 3D printer එකක්. සාමාන්‍යයෙන් 3D printer එකක් වහම ලක්ෂ ගණන් වලින් තමයි අපිට මතක් වෙන්නේ. හැබැයි මේක එහෙම නෑ. මේක AliExpress එකෙන් මම ගෙන්නේ. මට රුපියල් 19000ක් වගේ තමයි ගියේ මේකට shipping එක. ඒ කියන්නේ අර හොඳම ගණේ grade එක ගන්න නෙමෙයි. හැබැයි reviews එහෙම හොඳට තිබ්බ 4.5 stars. ඒ වගේම සාමාන්‍යයෙන් 3D printing වලට අලුතෙන් එන කෙනෙක්ට හොඳ 3D printer එකක් කියලා අපිට හිතන්න පුළුවන්. අපි බලමු මේක අන්බොක්ස් කරලා මොන වගේද කියලා, මේක ඇතුළ සහ මේක කොහොමද හයි කරගන්නේ කියලා. බොක්ස් එක ඕපන් කරනකොටම අපිට ඇවිල්ලා තියෙනවා ෆිලමන්ට් රෝලර්. මීටර් 10ක වගේ පොඩි ෆිලමන්ට් එකක් තියෙනවා. හැබැයි මම රිවිව්ස් වලින් බලද්දී නම් දැක්කා මේ ෆිලමන්ට් එක කිසිම වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ක්වොලිටි එක අතින් නම් එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆිලමන්ට් එකක් නෙවෙයි. ඊළඟට අපිට ඇවිල්ලා තියෙනවා යූසර් මැනුවල් එක. සම්පූර්ණ printer එක assemble කරන විදිය තමයි මේකේ තියෙන්නේ. මේකත් assemble කරනකොට බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඊළඟට ඇවිල්ලා තියෙනවා තව මොකද්ද මන් දන්නේ නැහැ කොලයක්. printer watch the printer video basic video. මේකේ මොන හරි printing guidelines ටිකක් තමයි කියන්නේ මේ පොලේ. ඒකට අපි දැන්ට පැත්තකින් තියෙනවා. ඊළඟට ඇවිල්ලා තියෙනවා පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් එක්ක මෙමරි කාඩ් එකක් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා. ඊළඟට 4GB මෙමරි කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඇඩැප්ටර් එකත් එක්ක තව වැඩිපුර ඇඩැප්ටර් එකකුත් තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? Please format TF card and try again when not printing. ඔය විදිහට දෙකක් ඇවිල්ලා තියෙනවා. ස්ක්‍රූ ඩ්‍රයිවර් එක තියෙනවා. ඊළඟට power supply එකක් 12 volt 2 ampere power supply එකක් ඇවිල්ලා තියෙනවා මේකට. ඊළඟට තමයි printer part එක. printer එක ගත්තාම මේ විදිහට ලස්සනට පැකිං කරලා තියෙනවා. ආරක්ෂා සහිත මේක තමයි අපේ printing bed එක. එතනම ගියොත් ඉතාමත් පොඩි printing bed එකක් තියෙන්නේ. මේ වගේ magnetic pad එකක් තමයි එන්නේ printing bed එකට. ලොකු නිර්මාණ කරන්න බෑ. හැබැයි පොඩි printing වැඩකට නියමට set වෙන size එක. මේ අපේ Excel එක. ඊළඟට මේ විදියට අනිත් ටික තියෙනවා. මේ එහෙම කරන්න බෑ. බලමු අපි අයින් කරලා කියලා. ඊළඟට මේක තමයි ස්පූල් හෝල්ඩර් එක. මේකත් ඒ කියන්නේ ලොකු ස්පූල් එකක් අල්ලගන්න පුළුවන් මට්ටමක ක්වොලිටි එකක් කියලා අපි රෙකමන්ඩ් කරන්නේ. බලමු අපි printer එක හයි කරලා බලමු කොහොමද කියලා. easy trade. මොකද්ද කැලලක් තියෙන එකත් අපි assemble කරනකොට බලමු. මේක තමයි අපිට හම්බ වෙන hot end එක. hot end එක සහ control board එක. තනි switch set එකක් තමයි තියෙන. display මොකුත් දෙන්නේ නැහැ. no switch එක. නෑ. power switch එක. ඊළඟට තියෙනවා power adapter එක type C port එකක් තියෙනවා. TF card එක මෙතනට ගහන්න. ඒත් එක්කම extruder nozzle එක තියෙනවා. හරි. අපි බලමු කොහොමද මේක assemble කරගන්නේ. මොන වගේ ප්‍රශ්නද අපිට එන්නේ කියලා. assemble කරන වීඩියෝ එකේදී අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. හරි අපි දැන් බලමු කොහොමද මේ printer එක assemble කරගන්නේ සහ මේක වැඩ කරලා අපි බලමු මේකේ sample print එකක් ඒගොල්ලෝ කියන විදිහට නම් මේ memory card එකේ තියෙනවා. ඒක print කරගන්න දාමු.
මේක තමයි මේකේ බේස් එක. මුලින්ම බේස් එක අපි මේකට කියලා මෙහෙම පොඩි ලොක් මෙකැනිසම් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ ලොක් මෙකැනිසම් එකට මේ විදියට තියලා කරකවන්න තියෙන්නේ. කරකවුවට පස්සේ ඒක ලොක් වෙනවා. ඊළඟට මේ කෑල්ලේ තමයි මේ අපේ ඇක්සිස් එකක් මේ සම්බන්ධ වෙන කෑල්ල. මේක අපි මේ විදියට ලොක් වෙනවා. මේ විදියට සම්බන්ධ කරගන්න තියෙනවා. ඊළඟට මේ දෙකම සේම් කියලා තමයි කියන්නේ මැනුවල් එකේ. ඉතින් මේ දෙකෙන් කැමති විදිහකට අපි සම්බන්ධ කරගන්න පුළුවන්. මේ විදියට මෙන්න මේ කට්ටියට කියලා තද කරාම මේක ලොක් වෙනවා. ඇත්තටම හරිම ලේසි මේක මේ හයි කරගන්න. මේගොල්ලන්ගේ වීඩියෝස් තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේක ඇසෙම්බල් කරගන්න පුළුවන්. කාගේවත් උදව්වක් නැතුව Tamanටම කරගන්න පුළුවන්. ඊළඟට මේක මේ විදියට තියලා කරකවන්න තියෙන්නේ. ඒකත් මේ විදියට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට අපි හොට් එන්ඩ් එක සම්බන්ධ කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. හොට් එන්ඩ් එක මේකේ වයර් එක විදියට මේ පිළිලා තියෙන අයින් කරගෙන විදියට මුලින්ම ලොක් එක ඇතුළට දාගන්න ඕනේ. දාලා මේක කරගුවාම ඒක ලස්සනට මේ වගේ ලොක් වෙනවා. ඊළඟට අපිට මේ ගහලා තියෙනවා XYZ කියලා මේ තුන කනෙක්ටර් ටික සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. හරි. දැන් අපි මේ නිල් පාට කනෙක්ටර් එක අපේ ZX6 එක මේ විදිහට මේකට සම්බන්ධ කරගන්න ඕන. ඊළඟට අපේ කළු පාට කනෙක්ටර් එක තමයි අපේ y axis එකට සම්බන්ධ වෙන්නේ. ඒක මේ විදිහට y axis එකට සම්බන්ධ කරගන්න ඕන. ඊළඟට අපේ රතු පාට කනෙක්ටර් එක තමයි දිග වයර් එකක් තියෙන්නේ. ඒක අපේ x axis එකට මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. හරි. මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මේ බෙඩ් එක ලෙවල් කරගන්න ඕන. මේ බටන් හතරක් තියෙන්නේ. මේ බටන් හතරෙන් තමයි බෙඩ් එක ලෙවල් කරගන්න තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා ෆීඩ් බටන් එක. මෙතන රිට්‍රැක්ට් බටන් එක. මෙතන තමයි ප්‍රින්ට් බටන් එක. අපි ඊළඟට බලමු කොහොමද මේකේ බෙඩ් එක ලෙවල් කරගන්නේ කියලා. හරි. ඊළඟට මේ අපි ස්පූල් හෝල්ඩර් එක මේකත් අපි මෙතනට හයි කරගන්න මට ඉස්සෙල්ලා මේක හයි කරන්න අමතක වුණා. මේ විදිහට ස්පූල් හෝල්ඩර් එක අපිට හයි කරගන්න පුළුවන්. හරි. දැන් අපි කරන්න හදන්නේ අපේ බෙඩ් එක ලෙවල් කරගන්න. බෙඩ් එක ලෙවල් කරගන්න මෙන්න මේ වගේ කඩදාසියක් අරගෙන මුලින් බෙඩ් එකේ තියන්න ඕන. තියලා අපිට හම්බුණු පවර් සප්ලයි එක මේ විදිහට මෙතන පවර් කනෙක්ටර් එකට ගහන්න ඕන. ගහලා මේ ස්විච් එකේ මේ පැත්තට පවර් ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පොසිෂන් 1 එක පොසිෂන් 1 එකේ බුහම printer යාගේ පළවෙනි පොසිෂන් එකට එනවා. මේ විදිහට පොසිෂන් එකට ඇවිල්ලා නවතිනවා. ඊට පස්සේ අපිට මේ යට එන හතරක් ඕගොල්ලන්ට පේනවා ඇති. මේ යන තද කරලා පුරුල් කරලා බෙඩ් එක ලෙවල් කරගන්න පුළුවන්. දැන් මේ කඩදාසිය නිදහසේ පොඩි මේකක් එක්ක එන්න තියෙනවා.
අපි මේ ඇනේ තද කරනකොට වෙන්නේ බෙඩ් එක පල්ලෙහාට යන එක. මෙන්න මේ වගේ පොඩි ෆ්‍රික්ෂන් එකක් එක්ක එන්න තියෙනවා. මේක බුරුල් කරනකොට බෙඩ් එක උඩට එනවා. ඇනේ තද කරනකොට බෙඩ් එක පල්ලෙහාට යනවා. මේ විදිහට පළවෙනි පොසිෂන් එක අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට ඒක කරලා මේ දෙවෙනි බටන් එක මෙතන තියෙනවා දෙවෙනි බටන් එක ගිහුවාම දෙවෙනි පොසිෂන් එකට ගිහිල්ලා අපිට බෙඩ් එක ලෙවල් කරගන්න පුළුවන්. හරි දෙවෙනි පොසිෂන් එකට ගිහිල්ලා බෙඩ් එක නැවතුණා. මේ ප්‍රින්ට් හෙඩ් එක නැවතුණා. ඒකත් මේ අනේ තද කරලා බුරුල් කරලා ලෙවල් කරගන්න ඕන. මේ වගේ කඩදාසිය පොඩි ෆ්‍රික්ෂන් එකක් එක්ක එදෙන විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න ඕන. හරි දෙකත් ලෙවල් කරා. ඒ විදිහට අනිත් එක තුන්වෙනි පොසිෂන් එක හරි. දැන් බෙඩ් එක ලෙවල් කරගෙන ඉවරයි. ඊළඟට අපි මේ print head එක උඩට ගන්න ඕන. print head එක උඩට ගන්න නම් මේ බටන් එක තප්පර 3ක් ඔබාගෙන හිටියම සෙන්ටිමීටර් එකක් print head එක උඩට යනවා. මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට print head එක උඩට ගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බුන ෆිලමන්ට් එක තමයි දැනට මගේ අතේ තියෙන්නේ. අපි මේ ෆිලමන්ට් එක දාලා බලමු මේගොල්ලන්ගේ ඩිෆෝල්ට් එන print එක මොකද්ද? ඒක print වෙන්නේ කොහොමද කියලා. ෆිලමන්ට් එක මෙතන අපේ මේ නොසල් එකට දාලා මේ මෙතන තියෙන ෆීඩ් කියන බටන් එක ඔබන්න ඕනේ. ෆීඩ් කියන එක බටන් එක ගුවහම මේක හයියෙන් බ්ලින්ක් වෙනවා. හයියෙන් බ්ලින්ක් වෙන්නේ මේ හොට් එන්ඩ් එක රත් වෙන ගම රත් වෙලා ෆීඩ් වෙන්න පටන් ගත්තට පස්සේ මේක එමීට බ්ලින්ක් වෙනවා. මිසරේ බ්ලින්ක් වෙනකොට හොට් එන්ඩ් එක එන්න නවතින එන්න පටන් ගන්නවා. හරි දැන් ෆීඩ් වෙන්න පටන් ගන්න තියෙන්නේ. මේ විදිහට අතින් පොඩි තල්ලුවක් දීලා ෆිලමන්ට් එක අපිට හොට් එන්ඩ් එක ඇතුළට යවන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන හැටි දැන් මේ යටින් අපේ හොට් එන්ඩ් එකේ ෆිලමන්ට් එක රත් වෙලා එනවා. අපි දැන් නැවතත් මේ බටන් එක ගිහුවම ෆිලමන්ට් එකේ එක නවතිනවා. ඊළඟට අපි බලමු අපේ SD කාඩ් එක දාලා කොහොමද print එක කරගන්නේ කියලා. හරි. දැන් අපි printerේ අපේ ඔක්කොම set කරගෙන ඉවරයි. දැන් අපිට ඒගොල්ලෝ යපු මේ SD කාඩ් එක දාලා බලමු මොකද්ද මේකේ දාලා තියෙන ඒගොල්ලෝගේ G code එක මොකද්ද print වෙන්නේ කියලා. ඒක කරන්නේ SD කාඩ් එක මෙහෙම අරගෙන SD කාඩ් එක මෙන්න මේ අතට මේ විදිහට මේකට insert කරගන්නවා.
ඊට පස්සේ පිට කරන් තියෙන print button එක ඔබන්න. ආයෙත් මේ hot end එක රත් වෙනකම් මේක blink වෙලා ඊට පස්සේ print එක පටන් ගන්නවා. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. මොන දැන් print වෙන එක පටන් ගන්නවා. මේ වැඩිපුර printer එකෙන් එළියට එන මේ ටික ඉතින් අයින් කරලා හරි. දැන් අපි print වෙන්න පටන් ගන්න තියෙන්නේ අපේ මේ ඔයගොල්ලෝගේ දීපු item එක. බලමු print වෙලා ඉවර වුණාම මොනවා කියලා කියයිද මොනවද අඩුපාඩු කොහොමද මේකේ print quality එක කියලා. කොහොමත් මේ ඔරිජිනල් වෙන filament එකෙන් නම් ඒතර quality print එකක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා මම ඒක ඉන්ටර්නෙට් එකේ දිනනවා. කොහොමවත් බලමු දැනට අපිට printer එකට හම්බෙච්ච filament එක කොහොමද අපේ print එකේ එන්නේ කියලා බලමු. මෙන්න මේ විදිහට ලස්සනට අපේ මේගොල්ලන්ගේ දීපු G code එකේ තියෙන මේ rocket එකේ print එක වෙලා තියෙනවා. එතන ඔයගොල්ලෝ ලොකු අවුලක් නැහැ ගානේ හැටියට මේ recommend කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. අපි බලමු print එක අරගෙන එළියට කොහොමද කියලා print කරන්නේ. මේ විදිහට අපිට මෙන්න මේ bed එක ගලවලා ගන්න පුළුවන්. මේක magnetic bed එකක් තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම නවලා print එක මේ විදිහට ගලව ගන්න පුළුවන් මේ bed එකෙන්. ඒක හොඳ තත්ත්වයේ bed එකක් කියන්න පුළුවන්. මේක මොකද මේ ලේසියෙන් ගලවන්න පුළුවන් print එක. ඒ වගේම හරිම ලේසියෙන් හොඳට ඇලවෙනවා මේක printer එකේ. මේක තමයි අපේ print එක. ඇත්තටම හොඳ quality එකකින් ඇවිල්ලා තියෙනවා. printer එක මිලත් එක්ක සමහර printer වල filament එකක්වත් මේ ගන්නට ගන්න බෑ. සාමාන්‍ය ඔයගොල්ලෝ ඉස්කෝලේ යන ළමයෙක් නම් නැත්තම් 3D printing වලට ආසයි නම් අලුතෙන්ම ලොකු ගාණක් ඉන්වෙස්ට් කරන්න නැත්නම් ඇත්තටම හොඳ තේරීමක් මේ printer එකේ. මේකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඒ වගේම මේ වගේ මේ printer එකෙන්ම කරන තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් හම්බෙමු.